යයිදිනය සඳහා පක්ෂයේ පුරස්ථානයෙන් සම්බන්ධ වීම ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය විමල් සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවෙන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරවරු, ප්‍රාදේශ සභාවේ සභාපතිවරු, මන්ත්‍රීවරු, ඒ වගේම දිස්ත්‍රික් නායකයින්ගෙන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙන ආදරණීය මුල්ලත්තිව් වවුනියා මණ්ඩාරම් දිස්ත්‍රික් වලින් පැමිණි ආදරණීය සහෝදර සහෝදරයන් අවසරයි. 140 වෙනි මැදිරිය සමරන කොට අපි ශ්‍රී ලංකාවේ ඓතිහාසික මැදිරිය මාලාවක් පවත්වනවා. අපේ ආණ්ඩුව පත් වෙලා අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනකොට අපේ දෙවෙනි මැදිරිය අපි ලංකාවේ දිස්ත්‍රික්ක 21 සමරන කොට විශේෂයෙන් අපිට අහිමිලා තිබිච්ච අපිට දුරස්තලා තිබිච්ච අපි ගැන අනාබෝධයෙන් හිටිය ඒ උතුරු පළාතේ ආදරණීය සහෝදර සහෝදරියෝ එක්ක අපිට පුළුවන් තියෙනවා දෙවන්ත මැදින දෙකක් කරන්න. අද අපි මේ මැදින දෙක වවුනියාව සහයාපනය කරනවා. අපි ආණ්ඩුව හදනකොට කිව්වා අපි මේ රටේ රට හදනවා වගේම තමයි අපිට අහිමි වෙච්ච දශක ගානක් තිස්සේ අපි අපේ ජාතීන් අතර තිබිච්ච අසමගිය, අසමානතාවය, සැකය, බිය දුරු කරලා අපි අපේ රටේ ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගනවා. ඒ සඳහා අපි අපේ රටේ ප්‍රතිපත්තියක් සහ ආණ්ඩුව දෙන්න කියලා අපි කිව්වා. අද අපිට උතුරේ තියෙන අවුරුද්දක් යනකොට අපි දුරස් වෙච්ච, අපිට නොදන්නා, අපිට සැකය තිබුණු, අපිට බිය තිබිච්ච ආදරණීය මුස්ලිම් දෙමළ සහෝදර සහෝදරියෝ හොද බැඳගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේක තමයි රටේ දැවැන්තම ජයග්‍රහණය. 76 වසරක දේශපාලන ඉතිහාසයේ රටේ දේශපාලන ව්‍යාපාරවලට ගොඩනගන්න බැරි වෙච්ච, හදන්න බැරි වෙච්ච, එකතු කරන්න බැරි වෙච්ච ප්‍රථම කාරණේ තමයි අපේ රටේ එකමුතුව, ශ්‍රී ලාංකිකම, අපේ ජාතික සමගිය. මම හිතන්නේ අද විපක්ෂයේ සුම්බුන් තැන් වල දන්සල් දෙමින් පොදු කටයුතු කරමින් මේ කටයුත්ත මගහරමින් යන අතරතුර අපි මේ රටේ වැඩ කරන ජනතාව, ගොවියා, කම්කරුවා, දීවරයා සියල්ල එකතු කරගත්ත ඒ අයගේ අරමුණු ජයග්‍රහණය කරමින්, ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ගමන් කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙමින්, ඔවුන්ගේ ජනජීවිත ශක්තිමත් කරමින් අපි දැවැන්ත මැදිරිසියක් කරනවා. මම හිතන්නේ මේවා තමයි අපිට තියෙන උත්තර. බොරු නාලිකා, පච නාලිකා සමාජ මාධ්‍යයෙන් මට ගහන නිකත්තේ මෙවැනි දැවැන්ත මැදිරි ප්‍රමාණයක් කරනවා. මම මේක ඓතිහාසික ප්‍රමාණයක්. ඉතින් මම හිතනවා අද අපි සතුටු වෙනවා. අපිට තිබ්බ සිහිනයක්. ඒ සිහිනය තමයි අපේ රට වැටලා තිබ්බ ආර්ථික වශයෙන් අපිට බංකොලොත් වෙලා තිබ්බා. අපිට දේශපාලන දුෂ්කරතාවය තිබ්බා. අපේ රටේ ජාතික අසමගිය තිබ්බා. ජාතීන් අතර, භාෂාව අතර, සංස්කෘතිය අතර ගැටුම් තිබ්බා. අපි සතුටු වෙනවා. අපේ රට එක පැත්තකින් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනකොට, අපේ ජනතා මුදලින් භාණ්ඩාගාරය පිරෙනකොට, ඒ ජනතා මුදල් නැවත මහ ජනතාවට ලැබෙනකොට, මේ රටේ වැඩ කරන ජනතාවගේ පඩි වැඩිනකොට, සාමාන්‍ය මිනිසුන්ට සහන හම්බ වෙනකොට, ඒවත් එක්කම රටේ මේ වගේම එකතුවක් තුලින් අපේ රට තවත් ඉදිරියට යන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා මම හිතන්නේ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉදිරි වසර තුන ඇතුළත අපේ රට ගොඩනැගීම සඳහා කුමන බාධා, කුමන අවලාද, කුමන තත්ත්වයක් ඇති වුණත් ස්වාභාවිකවත් වෙනවා, ලෝක අරුබුද වෙනවා. ඒ සියල්ල හැමුවේ රටක්, ආණ්ඩුවක්, ආර්ථිකයක්, ජනතාව රැගෙන අපි මේ රට ගොඩනගන බවට සපත කරනවා. අපි ඔයගොල්ලන්ට සුබපතනවා. ඉදිරි කාලය තුල ශක්තිමත් එකතුව අපිත් සමග එන්න ස්තුතියි.